Malakulin besi saman ulat Medhilu palayanwa Ane magin med kaniu kaniu Ande hada ogi yanwa Malakulin besi saman ulat Medhilu palayanwa Ane magin med kaniu kaniu Ande hada ogi yanwa Kandu mudun වලින් පටන් ගන්න බලාකුලෙන් බහින්න වතුර බලාකුලෙන් බහැන අපි නිකන් කතාවට කියනෝනේ සමනල කන්ද මුදුරෙන් යනවා කියලා මේ ප්‍රධාන ගම් කරන බලාකුලෙන් බැස සමන් කුලක් බැඳ එලෝ බලා යනවා වහින්නේ බලාකුලෙන් වහින්නේ කරටියට විදිතිය විදිතිය බලාකුලෙන් බැස සමන් කුලක් බැඳ එලෝ බලා යනවා කියන්නේ මොහොතට යනවා නිරිතිය මොහොතේ කරදිය බවට පත් වෙනවා ඒකයි කියන්නේ බලාකුලෙන් බැස සමන් එලෝ බලා යනවා අනේ මගෙන් වැඩ ගන්නේ අඬ ඔබේ යනවා අර අපේ වන්දන බාලසූරිය මහත්මයාගේ ගීතයේදී කිව්වනේ නෑ නේද ඉතින් අපි අහක බලා යන්නේ කියලා ඒක තතරලා මේ ගඟට මම නම් අහක බලා ගියේ නැහැ බලාකුලෙන් බැහැලා සමන් කුලක් බැඳගෙන මාම මේ නිකම්ම මලකෙදට අරින එක ගැන මට දුකයි කියලායි මේ දැන් ගඟ කතා කරලා කියන්නේ අනේ මගෙන් වැඩ ගන්නේ අඬ හදා ඔබේ යනවා මම නම් කැමති වැඩ කරන්න මම නම් කැමති ඔබට වතුර දෙන්න හැබැයි මට කරන්න බැරි වැඩ තියෙනවා ඒක උඹලා කරහල්ලා ඒක තමයි මහවැලිය හදලා කරේ මේ රටේ මිනිස්සු ඒක දේශපාලනය ගාව ගන්න එපා ඒක ජීවිතයේ කාලේ ගාම්දිසා නායකගේ UMP වැඩක් නෙමෙයි ඒක මේ රටේ මිනිස්සු කරපු උතුම් වැඩක් අනේ මගෙන් වැඩ ගන්නේ අඬ ඔබේ යනවා දේ පිම්වැදි රදස්තුම් බැලු හැමදේ යවව් මා මෙහෙ ඉමන් දිවා පොළොවේ ඒ ගඟ කියනවා මට බැලු තැන පොළොව ඉරිතලලා දූවිලි නගිනවා මේ කාර්කශක පොළොව පේනවා මම ඒව බලලා අඳානාමේ යන්නේ මට හැරෙන්න බෑ මට යන්න බෑ ඕන තැන් වලට යවව් මා එහෙ ඉමන් දිවා පොළොවේ මිනිස්සුන්ට කියනවා මේ තොපන්දහම මාව හරියට යවන්න උඹ නිකන් ඉන්න එපා බලාකුලෙන් බැස සමන් කුලක් එලෝ බලා යනවා අනේ මගෙන් වැඩ ගන්නේ අඬ ඔබේ යනවා එදා රටේ මේ දනු දැනින් රඳවා මගෙන් වැඩක් එන්න මට වැඩක් කොට ලෝවේ නමක් ලැබුවා මේ රට වැව් 35000 තිබිච්ච රටක් එදා රටේ මේ දනෝ දැනින් රඳවා මේ වතුරනේ කතා කරන්නේ මේ වතුර කියන උඹේ ආදී මුතුන් මිත්තෝ මාව එහෙම නිකන් මෝදට ඇරියේ නෑ එදා රටේ මේ දනෝ දැනින් රඳවා දැන් වල වැව් හැදුවා මේ රටේ රජවරු අපි කතා කරන්නේ මේ ආඩම්බර වෙන්න ඕනේ වට නෙමෙයි ආඩම්බර වෙන්නේ මේව හොයලා ආඩම්බර වෙන්නේ දැන් රැඳෙව්වලු වැව් හැදුවා කෘෂි ආර්ථිකයක් තියෙන රට වැව් 35000 තිබිච්ච රට මඩ සරෝව තිබිච්ච රට නීගහෙන් යූරියා පොර ටික කුකුලට දීපු රට ඔබ හොයාගෙන යන්නේ අපිට ඒව නැතිවනේ යයි කියලා එදා රටේ මේ දනු දැනින් රඳවා මගේ
වැඩක් ගෙන මට වැඩක් කොට ලෝවේ නමක් ලැබුවා මෙලක දානය ගන්න එක ඒකාරනේ මේ වැව්වාසිත කෘෂිආර්ථිකය එක්ක පිටරටට හාල් යවයි කියලා කියනවා ඒකයි මේ කියන්නේ wala tulen kesama wenderino wala yanawa ane mage wede kanyo ande handa tude yanawa wedam no gantiya handa dodame oe wala yanawa happy Sidhu tere wedi Bharatiyen elo yanwa Madam Logathiya Dr. Safi wage Darshana wage මෙරට කොච්චර ඉන්නවද මෙරට වැඩක් ගන්න නැති මිනිස්සු මෙරට එපා වෙලා අන්තිම රට ආදායම කියන ස්පීඩ් නාශනකේ ඉන්නවද දුබායි රාජ්‍යයේ ලෑන්ඩ්ස්කේපින් වල ඉහළින් මේ ලංකාවේ මිනිස්සු සිංගප්පූරුවේ නයිට් සෆාරි හදන්නේ ලංකාවේ මිනිස්සු අපි මොනවද දන්නේ ඇයි මේ මිනිස්සුගේ මේ රට අතහැරලා වැඩක් නොගත්තිය අඬා දොඩා මේ මුවේ බලා යනවා මිනිස්සු දාලා යනවා මේ රට දාලා යනවා මිනිස්සුගේ වැඩ ගන්නෙ නෑ දක්ෂයෙක්ට තනක් දෙන්නේ නෑ කැලණිය අපිට බැරි වෙයිද මේක වෙනස් කරන්න ඒකයි මම ඔබේ අහන්නේ මෙතන මට එක්කෙනෙක් ගැන කතා කරන්න බයයි ඇයි හෙට ඉඳලා ඌව කපනවා දැන් මේ වැඩසටහන ශ්‍රී ලංකා පොලිසිය නායකත්වයෙන් මෙන්න මේ කියලා කිව්වත් ඉවරයි හෙට ඉඳලා කපනවා මම දන්නේ ඒක අපේ බෞද්ධකමද මොකක්ද කියලා ඔබ හොයාගන්න Vedam no kantiya handa dodavi huwe balayanwa Happy Sidhu tere wedi kardiyen elo yanwa Mage වැඩක් ගත්තේ නැහැ මාව අතෑරිය Happy Sidhu tere මේ කියන්නේ මේ සින්දු tere කියන්නේ ගාන්තර ගම් ඉවර දෙපැත්තේ වැඩි අර තොට ළඟින් මොය ගන්න වැටෙනවා මේක ළඟම අපිට පේනවා Happy Sidhu tere වැඩි කරදියෙන් නෙලව යනවා මොහොතට වැටෙනවා නිරිතිය මොය කටේදී මැරෙනවලු කරදියෙන් නෙලව යනවා කොච්චර ලස්සනද දීඝනිකායේ සිගාලෝවාද සූත්‍රයේ මඟ පෙන්වීම තමයි මාස 6ක් මේ වැඩ පිළිවෙලට මම දෙන්නේ. අපේ අංගයක් කියන්නේ සිගාලෝවාද කියලා. ඒකත් හිඟන්නලා දාන්න. සිගාලෝවාද සූත්‍රය. ඒක තමයි උගන්වන්නේ. දර්ශන කතා කරා. විවාහ ජීවිතය. ස්වාමපුරුෂයා බිරිඳ. දරුවන්ට සලකන හැටි. ඔය මත්ද්‍රව්‍යයට අරගෙන ළමයිව පුනරුත්ථාපනය කිරීම කතා කරනවානේ. සිගාලෝවාද සූත්‍රයේ උගන්වනවා වයස අවුරුදු 6-7 වෙනකොට දරුවෙක්ව අම්මා තුරුල් කරගෙන ඔළුවේ ඉඹලා ආදරය කරනකොලත් වෙනදී ඔය සම්පූර්ණ. එතන තමයි උගන්වන්නේ මත්ද්‍රව්‍යයට පැහැවෙන්නේ ළමයි කොහොමද? බුදුන් වහන්සේ මේක අවුරුදු 2500කට ඉස්සෙල්ලා ඉතාමත්ම විද්‍යානුකූලව උගන්වලා තියෙනවා. අපි වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. ආංශ පූජා විතරක් ඇතුළේ හිර වෙච්චි ප්‍රතිපත්ති පූජාවට ගරු නොකරන මේ සම්ප්‍රදායන් එක්ක අපි හරි දුප්පත් වෙලා. අපි හරිම දුප්පත් වෙලා. ඒ නිසා මාස 6ක් අපි එකතු වෙමුද සිගාලෝවාද සූත්‍රය ඉගෙන ගන්න. තේරුම් ගන්න. මම ඔබට කියලා දෙන්න. කවුරුහරි කියන ඔබ කවුද ඒක අපිට උගන්වන්න කියලා උගාගෙන උගන්නපන් මං අයින් වෙන්න. ඒක අපිට එහෙම තරගයක් නෑ. කවුරුහරි කරන්නේ නැති ඉඳලා අපි කරන්නේ. කරන්නේ. ඒක ආමුදුර කෙනෙක් මට සංචලනය කරනවා. ඔයා බුද්ධ ආගමක් නෙමෙයි කියන්න එපා කිව්වා. දැන් මේක කවුරුහරි මොහොතන්නේ ආගම් වේද හදන්න කියලා එන්න. මගේ ආමුදුරගේ නමයි වෙතිතරයි ඔක්කොමත් එකම කතා කරන්න දැස්සේ. මේ බොරුව වපුරන්නේ. ඔබ මට කියන්නේ බුද්ධ ආගමක්ද? නෑනේ. එතන නේද මේ විනාශ වෙන්නේ. ඒක ආගමක් කරපු ගමන් මේ එකමුතුකම විනාශ වෙනවා. මුස්ලිම් මිනිස්සුව, ක්‍රිස්තියානි මිනිස්සුව, හින්දු මිනිස්සුව අයින් කරලා විනාශ කරන්න එතන. ඒක කරන්න හදන්නේ. ඒ නිසා ඔබ නිවැරදි බුදුදහම ඉගෙන ගන්න. මට නම් කතෝලිකයෙක් හැටියට නිවැරදි බුදුදහම ඉගෙන ගැනීමෙන් කිසිම අයහපතක් උනේ නැහැ. ඒකේ
මත්ද්‍රව්‍ය වලට ඔය අනාචාරයන්ට ඔක්කොම ළමයා පුරුදු වෙන්නේ අවුරුදු 6න් 7න් ඒ සෙනෙහස අහිමිවීමත් එක්ක කියන එක හොඳට විස්තර කරනවා. අපි මුලට මුල් සෙවූ වේදනා සාදනා ඉන්මිදෙව් සේක වේලෝදනා අන්ධකාරේ නැසු මිහිරි සදහම් දෙස්සේ ලෝකියානන් වන්දින සෑමදා බුදුහාමුදුරුවෝ කිව්වේ මුල හොයාගෙන කියන මුලටයි බෙහෙත් කරන්නේ. මුල් සෙවූ වේදනා සාදනා මගේ වඩුවම හොයාගත්තා. බුදුනාසේ අන්තිමට කියන්නේ මගේ වඩුවම හොයාගත්තා. මුල් සෙවූ වේදනා සාදනා ඉන්මිදෙව් සේක වේලෝදනා අන්ධකාරේ නැසු මේ දරුවම ගලව ගන්න නම් මේ මුලවරේ ඉස්කෝලත් එක්ක මේ මුලට අපි යන්න ඕනේ. ඒක රාජ්‍යයන්ට එකතු වෙන්න ඕනේ. මේ ත්‍රිවිධ පාක් වලින් සියලු දෙනා එක්ක අපි හමු වෙන්න ඕනේ. මේ ඔක්කොගේම මුල හොයා ගන්න ඕනේ. මේ මන්ත්‍රාවේ අරගෙන යන ත්‍රිවිධ එකේ නම් ඒ ත්‍රිවිධ පාක් එකේ මේ ධර්මය බලවත් කරන්න ඕනේ. නැවත ත්‍රිවිධ එකේ කුරුටු ගෙනියන්න නැති වෙන්න. අපි මුල හොයාගෙන යන්න. श्री संबुद्ध राजा बलि मासे सीतिलोना आदि अद्भुत सुंदरता एहि व्यक्ति मन होगा मासे सीतिलोना बलि आप देख रहे हैं मां साहब पूजे पे कितना कुसुमेर लेना මල් පූජා කරන ගාථාව කියලා මල් ආසන පුරවලා මල් තියනකොට මෙතන කියනවා හද පුද සුන්දරදා එහි බැති මල් පෝදා ඔබේ හදවත මල් ආසනයක් කරනවා. බුදුන්ට මල් පුදන්න හොඳම පූජාසනය මල් ආසනය මොකක්ද? මගේ හදවත. හද පුද සුන්දරදා එහි බැති මල් පෝදා මා සැසිතිලෝනා වන්දිම් ආරතිපත්ති පූජා. ඒක අපි කොට නගමු මේ කැලේ. ඒ ධර්මයේ තුල කොට නගමු. ඒක ආගමක් අදාළ නැහැ. ආගමක් අදාළ නැහැ. ඒක ඇතුලේ 12000 LTT එකේ ඉඳපු අය අද වෙනකන් සිද්ධියක් වාර්තා නොවී ඉන්න පුනරුත්ථාපනය වෙච්චි. ඒක මම පිළිගන්නවා. ඇයි? අඟුලිමාල නාලාගිරි ලෝ සතුන් රාග පාපෙන් පිරි adli pavidam lemu dhammama vittemu dham rajanan badi semata ulse vedana sadana inni devse kamelodana andhakare nesu mihiri sadham lesu lopiyanan vadim semata अंगुलीमाल नालागिरी राकाल सोलसක් පොවලා අජාසත් රජුරෝ දේවදත්තගේ වැරදි ඉගැන්වීම එක්ක බුදුන් වහන්සේව විනාශ කරන්න යවපුවා නාලාගිරි අත බුදුන් වහන්සේලාගේ දණ ගැහුවේ නැද්ද 999ක් මරාපු අහිංසක නැති ඒ දේවදත්ත නිසාම නොවගේ කියේ අංගුලිමාල බුදුන් වහන්සේලාට දමනය වුණේ නැද්ද? අද බබාලා හම්බෙරුවට කියන්නේ අඟුලිමාල සූත්‍රය. පිරිත. එතකොට ඒක ඇත්තද කොහොමද කියලා ඔබට පැහැදිලි කරන්න කියලා මම ආරාධනා කරන්නේ ડોක්ටර් සාවිත්‍රි. බොහොම ස්තුතියි. මේ අවස්ථාවට මාව සම්බන්ධ චාල්ස් වගේම මෙම අවස්ථාව ඕගනයිස් කරපු පොලිසිය නිලධාරීන් ඇතුළු ආගමික නායකවරුන් මගේ ආදරණීය සහෝදරවරුන් සියලු දෙනාටම මගේ අදපිරි සුබ සන්ධ්‍යාවක් කියලා කියමින් වචන සුවපත් කතා කරන්න සූදානම් වෙනවා. ආපු වේගයට මෙතන මොකද්ද කතා කරන්න කියලා මම ගොඩක් හිතින් ආවේ. නමුත්
සමහර වෙලාවට මාව පළවෙනි වරයට දකින සමහරු සහෝදරවරු මෙතන සිටිනවා වෙන්නදී. ඒ දවස්වල යක්ෂයෙක් තරම් පාපයක් කරපු, ජාතියක් වඳ කරපු පුද්ගලයෙක් වෛද්‍යවරයෙක් විදියට පෙන්වපු මාව ඒ දවස්වලම මගේ දෝණි තුන්වෙනි එක්කෙනා ස්කෝලර්ෂිප් එක්සෑම් එකකට ඇප්ලයි කරන්නේ මලියදේව බාලිකා විදුහලේ මාර්තු වල. ඒප්‍රිල් අවුරුදු නිවාඩු හම්බෙනවා, මේ වල බෝම් බ්ලාස්ට් එකකින් නිවාඩු හම්බෙනවා ඒප්‍රිල් වලින් දිගටම. පසුව ඉස්කෝලේ පටන් ගත්තට දෝණියට යන්න වෙන්නේ නැහැ. තාත්තගේ අරස්ට් එකෙන් පස්සේ නිවාඩු හම්බෙනවා. ඉස්කෝලයක් නැති වෙනවා. මගේ දෝණිව ඉස්කෝලේ වන්න මාව මාස කිහිපයකින් පසුව රිලීස් කරලා මම යද්දි එළියට යද්දි මගේ දෝණිට ආසාවක් තිබුණා. මගේ පළවෙනි සහ දෙවෙනි ළමයින් එක්ක මං ඒ ස්කෝලර්ෂිප් එක්සෑම් එකට ඒ දෙන්නව එක්කන් ගියා වගේම යාවත් එක්කන් ගන්න අවස්ථාවක් ආවා. මම කොළඹ හිටියේ. පුරුණෑගල මුණ පෙන්නන්න බැරි තරම් භයානක තත්ත්වයක් තිබුණා. නමුත් මගේ චූටි දෝණිගේ ආසාව ඉෂ්ට කරන්න ඕනේ. මම කරපු වැඩේ මගේ මල්ලිත් එක්ක වාහනෙන් නැගලා පිටිපස්ස සීට් එකේ හාන්සිලලා ඔළුව උස්සලා පෙන්නන්න නැතුව ඉස්කෝලේ ගේට්ටුවට ගිහිල්ලා දාපු දවසම මගේ ඔළුව එළියට පෙන්නන්න බෑ. මගේ අතින් ගත්ත ළමයින් ස්කෝලර්ෂිප් එක්සෑම් එකට එන මොහොතේ මට සමහරු උදවිය කතා කරලා මගෙන් ආශිර්වාද ලබාගෙන ගියා. ඒ දවස මගේ දෝණිත් එක්ක මගේ ඉස්කෝලේ ගේට්ටුව ගාඩ කියලා දාන්න බැරි දවසක් තිබුණා. ඒ වගේ කාලවකවානුවක තමයි මට මතකයි බ්‍රදර් චාල්ස් මෙතනට මාව ඇඳවලා බෞද්ධ ආගමික නායකවරුන් එක්ක රටේ පිළිගත් උගත් මිනිසු කීප දෙනෙකුත් එක්ක මේ දහම් පහනෙම කතා කරන්න අවස්ථාවක් ලබා දුන්නා. දැන් නම් මට ගොඩාක් තැන් වලින් විවිධ වේදිකාවල් වලින් විවිධ මාධ්‍ය ආයතන වලින් කතා පවත්වන්න සාකච්ඡා කරන්න අවස්ථාවල් කීපයක් එනවා. නමුත් ඒවට වඩා දෙයක් මට කරන්න තියෙනවා කියලා මම හිතනවා. මම මෙතුමා කියවපු දෙවනි සින්දුවේ ගංගාව වගේ කියලා මම මාව විශ්වාස කරනවා. මම හිතනවා මම ඉපදුනා මොකටද ගිහිල්ලා නැති වුණා කියලා නැතුව මට වගකීමක් තියෙනවා. ඒ වගකීම කියලා දෙන්න වෙන්න ති ජීවිතේ ඔහොම අත්දැකීමක් මට හම්බුනේ කියලා මම හිතනවා. අපි එදාත් කිව්වේ අපි දියුණු වෙන රටක් කියලා, අදත් කියනවා දියුණු වෙන රටක් කියලා, හෙටත් කියනවා දියුණු වෙමින් සිටින රටක් කියලා. දියුණුව කියන එකක් මනින්නේ මොන ක්‍රමයකින්ද? ආයුධ තොගයක් තියෙනවා, මිනිස්සු මරන්න සල්ලි තියෙනවා, තාක්ෂණ තියෙනවා. මම නම් එහෙම නෙමෙයි රටක් දියුණුවක් කියන එක දකින්නේ. අපි විවිධ රටවල් වලට ගිහිල්ලා තියෙනවා. ජපානයට ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන් ජපානය කියලා කියන්නේ මම විඳපු අත්දැකීම තමයි ජපාන් රට දියුණු වෙන්න ඔයගොල්ලෝ හිතනවා නම් ඒගොල්ලෝගේ තාක්ෂණික දැනුම මුල්තෙන් වුණා කියලා. ඊට වඩා මම හිතනවා ඒගොල්ලෝගේ ස්පිරිචුවල් ලයිෆ් ස්ටයිල් එක, එයාලගේ ඩිසිප්ලින් එක, එයාලා මුලින්ම දියුණු වුණේ මම හිතන්නේ එතන. දෙවනි ලෝක යුද්ධය ඉවර වෙලා තමන්ට ඛණ්ඩ බරුව තිබරට ඒගොල්ලන් තමන්ට ඩිසිප්ලින් එක, සිස්ටම් එක, මනුෂ්‍යත්වය ගැන කියලා දීලා හදපු රට හින්දා වෙන්නේටි. අපි කෝච් එකට ගිහිල්ලා රේල්වේ එකට ටිකට් ගන්න දන්නේ නැහැ. ගියාම තරුණ ළමයි ඥාන ළමයි කාවා අපි යාගෙන් අපි භාෂාව දන්නේ නැහැ. ඉංග්‍රීසි වලින් කතා කරද්දී බය වෙලා වගේ දිව්වා. අපි හිතුවා මේ අපි අහපු ටෝන් එක හොඳ නැද්ද දන්නේ නැහැ. බය වෙලා දුත් නැහැ. එයා දෝලා ගිහිල්ලා එහෙන් සේවය කරන නිලධාරියෙක් එක්කන් ඇවිල්ලා ඉංග්‍රීසි දන්න නිලධාරියෙක් එක්කන් ඇවිල්ලා අපිට ලං වෙලා ගිහිල්ලා නෙමිලා කියනවා. ඒකයි මම කියන්නේ අපේ රට මං දකින්නේ දියුණු රටක්. මනුෂ්‍යත්වයෙන් දියුණු රටක්. කුරුණෑගල දිස්ත්‍රික් එකේ ප්‍රබල පන්සලක බුද්ධ චාල්ස් එක්ක අවස්ථාවක් හම්බුණා වේදිකාවෙන් ඉඳලා කතා කරන්න. දර්ශනයත් ඒකට විල්ලා හිටියා කතා කරන්න. ඒ වේදිකාවට නගිනකොට මම රෑ වෙලා ගියේ. මට මතකයි ගෑන් ළමෙක් දෝලවිලා කියන මට වැඳලා කියනවා සර් මම වගේ දෝඩිගේ පන්ති ඉගෙන ගත්ත ළමෙක් කියලා. එයාගේ අම්මා අල්ලපු අතින් අල්ලගෙන කියනවා සර් මට කැන්සර් හැදිලා මැරෙන්න ඉද්දි ඔබතුමා තමයි ඕක හඳුන්නාගෙන
ඔපරේෂන් එක කළා මම ජීවත් මහරගමට එවලා මම ජීවත් වෙන්නේ ඔබතුමා ඉන්න කියලා මට එතනින්ම දැනගහලා වෙනවා.